ආයිබෝවන් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2025 දී ලෝකේ හොඳම ඩිමාන්ඩ් එකක් තියෙන UK caregiver jobs ගැනයි. ඔයාලත් පිට රටකට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අන්තිම වෙනකම් බලන්න. මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා caregiver jobs කියන්නේ මොනවද? caregiver job responsibilities මොනවද? salary benefits මොනවද? ඒ වගේම qualifications and requirements, apply කරන්න පුළුවන් trusted job portals මොනවද? ඒ වගේම free visa sponsorship details ගැන. apply කරනවා නම් fake recruiters ලට මුදල් ගෙවලා apply කරන්න එපා. official websites වලින් apply කරන්න. හොඳින් දැනගෙන apply කරන්න. ඔයාලා මගේ channel එකට අලුත් නම් මම මේ channel එක හරහා පිටරට යන්න පුළුවන් අවස්ථා, නිවසේ සින්දම් කරන්න පුළුවන් online businesses, රැකියා අවස්ථා පිළිබඳව තමයි මේ channel එක හරහා ගේන්නේ. ඉතින් ඔයාලා තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා share කරන්නත් අමතක කරන්න එපා. caregiver job එකක් කියන්නේ basically elder care, disabled persons care, nursing home supports මේ වගේ සර්විස් ජොබ්ස් වලට තමයි caregiver jobs කියලා කියන්නේ. UK වල මේකට ගොඩාක් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. NHS සයිට් එකට හරි private caregiver homes වලින් දාපු ඇඩ් බලපුවොත් ඔයාලට පෙනෙයි මේකට පිටරට වලින් ගොඩක් දෙනෙක් එනවා. ඒ වගේම ගොඩක් හොඳ opportunities තියෙනවා. වීඩියෝ එක අවසානට කතා කරන්නම් කොහොමද මේ සයිට් සලහා apply කරන්න කියලා. ඊළඟට බලමු salary and benefits. UK වල caregiver කෙනෙක්ගේ salary එක euros 22,000 to 28,000 per year වගේ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 7-9 අතර ප්‍රමාණයක් මාසෙකට හොයන්න පුළුවනි මෙයා caregiver jobs වලින්. caregiver jobs වල තියෙන benefits තමයි free visa sponsorship, ඒ වගේම free accommodation හම්බෙන්නත් පුළුවන් සමහර වෙලාවට. overtime payments, future PR pathway. caregiver jobs ගිහිල්ලා PR pathway එක හදාගන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු කාටද මේ jobs වලට apply කරන්න පුළුවන් කියලා. caregiver jobs වලට apply කරන්න තියෙන qualification ඇත්තම ගොඩාක් සරලයි. basic English knowledge එකක් තියෙන්න ඕනේ. IELTS band 4 to 5 වගේ තිබුණොත් ගොඩක් වෙලාවට ඇති. ඒ වගේම caregiver nursing training certificate එකක් තියෙන එක හොඳයි. NVQ එහෙම නැත්නම් ඒ වගේ equivalent එකක්. ඒ වගේම work experience in hospitals, elder care, child care වගේ තියෙන එකත් හොඳයි. නමුත් අලුතෙන්ම එන අයටත් ඇත්තටම පොඩි training එකක් කරහා මේ job සඳහා apply කරන්නට පුළුවන්. apply කරන්න ඕනේ official sites වලින්. උදාහරණයක් විදිහට NHS jobs කියන වෙබ්සයිට් එක හරහා apply කරන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මේ විදිහට NHS site එකට ගියාම මේ වගේ ගිහිල්ලා මේ search for jobs කියන තැන click කරන්න. අපි බලමු carer with visa sponsorship. UK වල ඕනෑම පස්සේ search කරලා බලමු. search කරාම ඔයගොල්ලන්ට පේනවා මේ වගේ ගොඩාක් jobs එනවා. city එකකට යන්න කැමති නම් මේක හිස් තියන්න පුළුවනි. 3788ක් job තියෙනවා. මේ sites වලින් පුළුවනි මේ තියෙන qualification මොනවද බලලා ඔයගොල්ලන්ට apply කරන්න. එකක් අපි බලමු. මේ තියෙන්නේ night senior care. ඒකට ගිහින් බලමු අපි මොන වගේ qualifications ඒගොල්ලෝ ඉල්ලන්නේ කියලා. මේ job එකට ඒගොල්ලෝ ඉල්ලන්නේ NVQ level 3 එහෙම නැත්නම් advanced diploma එකක් තියෙන කෙනෙක්. ඉතින් මෙතන තියෙනවා apply for this job කියලා. ඒක click කරලා ඔයගලන්ට ඊළඟ steps වලින් මේ විදිහට jobs වලට apply කරන්න පුළුවන්. ඉතින් 3788ක් මෙතන jobs තියෙනවා නම් ඔයාලට ගැලපෙන job එකක් මෙතනින් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. ඒ වගේම තවත් apply කරන්න පුළුවන් sites තමයි government official job portal එක UK වල gov.uk කියන එක. ඒ වගේම care groups තියෙනවා, බූපා කියලා තියෙනවා, HC1, agent care මේ වගේ sites වලට ගිහිල්ලත් ඒ සඳහා apply කරන්න. මතක තියාගන්න ඕන දෙයක් තමයි license agencies හරහා පමණක් apply කරන්න. කවුරු හරි fake recruiter කෙනෙක් ඔයගොල්ලන්ගෙන් සල්ලි ඉල්ලනවා නම් ඒගොල්ලන්ට සල්ලි ගෙවන්න එපා. ඒකත් හරියට මතක තියාගන්න. caregiver jobs කියන්නේ UK වල shortage occupation list එකේ තියෙන job එකක්. එහෙම වුණා ඒ කියනකොටම employer ට පුළුවනි visa sponsor කරන්න. ඒ වගේම ඒක skilled work visa category එකට යනවා. ඒකත් හොඳ දෙයක්. ඉතින් ඒ සඳහා ඒ skilled work visa හරහා PR එකට apply කරන්නත් පුළුවනි. යම් කිසි දෙයක් පැහැදිලි නැත්නම් පහලින් comment කරන්න. තාමත් ඔයාලා මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද ඊළඟ වීඩියෝ එක එනකොටම ඔයගොල්ලන්ට පළවෙනි කෙනා වෙන්න පුළුවන්. ඒ ගැන දැනගන්න. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හම්බ වෙනතුරු ඔබ සැමට අයබෝවන්.